ඉස්කෝලයක් ගානේ ගිහිල්ලා අම්මා අහනවා මගේ පුතාව ඉස්කෝලේට ගන්න පුළුවන්ද? එහෙම කාලකන්නින්ව ගන්න මේ ඉස්කෝල නෑ මේවා ඉන්නේ වැදගත් ළමයි. අපිට ওই පාසල් ජීවිතය එපා කරන මිනිස්සු කොට්ටාසක් ඉන්න සමහරක් වෙලාවට. අපේ ජීවිතවල පුතේ හරි මතක ගොඩාක් රැඳිච්ච තැන් තියෙනවනේ. ඔය අපේ පාසල් ජීවිතය කියලා කියන්නේ අපිට මතක ගොඩාක් අපේ ජීවිත කාලය තුළ දැන් මට වුණත් පුතේ මගේ ජීවිත කාලය තුළ මට මතක ගොඩාක් රැඳිලා තියෙනවා මේ පාසල් කාලේ. ඉතින් ඔය සුන්දර කාලය තුළ පුතේ මේ අපිට ඔය සුන්දර කාලය හරි ආදරණීය මතකයන් ගොඩනගන මිනිස්සු වගේම අපිට ඔය පාසල් ජීවිතේ මම අවුරුදු 10යි මාස 3ක් ඉගෙන ගත්ත ඉස්කෝලේ නම අදටත් මම කියන්නේ අපි පාසල් කාලය තුළ වැරදි කරනවන්නේ. කොල්ලෝ ගහ ගන්නෝනේ. චුට්ටක් බැන ගන්නවා මරා ගන්නවා. ඔහොමයි. ආයි ඔහොම සිද්ධියක් වෙනවා යාළුවෙක්ගේ ප්‍රශ්නයක් නිසා මම මැදිහත් වෙලා චුට්ටි පහර දීමක් මත වැඩේ පොඩ්ඩක් දරුණු වෙලා යනවා. කොහොම හරි ඔය සිද්ධියත් එක්ක අපේ ඉස්කෝලෙන් තීරණයක් ගන්නවා මේ ඉසුරුව ඉස්කෝලෙන් අයින් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මාව ඉස්කෝලෙන් අස් කරන්න ඕනේ කියලා. උදේ මේ කොහොම හරි ඔය සිද්ධිය අපේ අම්මවත් ගෙන්නලා ඉතින් කොහොම හරි ගෙදරට දැනුවත් කළා. ඉතින් අම්මා මට දුක හිතෙයි කියලා හිතලා අම්මා තනියෙන් ගිහිල්ලා මේ අස්වැන්න සාතිකේ අරගෙන ඇවිල්ලා. කොහොම හරි ඔය සිද්ධිය වුණාට පස්සේ මම ගෙදර ඉන්නවා පුතේ මාසෙයි දවස් 20ක් ඉස්කෝලයක් නැතුව. අර ඉස්කෝලෙන් බල්ලෙක් වගේ පන්නලා දාලා මට ඉස්කෝලයක් නැතුව ගෙදරට වෙලා මාසෙයි දවස් 20ක් ගෙදරට වෙලා ඉන්නකොට ගමේ මිනිස්සු නොඑක් කතා කිව්වා. ගම්වල මිනිස්සු එහෙමනේ. හරිද? ඉතින් නෑදෑයෝ සමහරක් වෙලාවට අමුතු කතා කිව්වා. හැබැයි පුතේ මායි මගේ අම්මයි වැඩේ ඇතෑරියේ නෑ. ඉස්කෝලයක් ගානේ ගිහිල්ලා මේ කතා කරලා ඇහුවා මේ අම්මා අහනවා මගේ පුතාව ඉස්කෝලේට ගන්න පුළුවන්ද? සමහරක් ඉස්කෝල වලට අර ඉස්කෝලෙන් කතා කරලා දැනුවත් කරලා මගේ ඉස්කෝලේ. හරිද? මොකද්ද කියන්නේ ඉතින්? එහෙම කාලකන්නින්ව ගන්න මේ ඉස්කෝල නෑ මේවා ඉන්නේ වැදගත් ළමයි. ඉතින් මේ අපේ අම්මගේ ඇස්වල කඳුළු පිරුණා. හරිද? ඉතින් ඕක දරාගෙන ඉවසගෙන එළියට ආව කොහොම හරි ඉතින් ඉස්කෝලයක් හම්බුණා. හරිද? ඉතින් පුතේ මේ තමයි අපේ ජීවිත. මේම ප්‍රශ්න අපිට එන්න පුළුවන්. හැබැයි මම අර ඕක ඇතුලේ කියන දේ තමයි පුතේ මේ එදා මම සමහරක් වෙලාවට ওই සිද්ධිය නිසා මගේ අම්මා නොහිටින්න මම පාතාලකාරයෙක් වෙන්න තිබුණා. කුඩුකාරයෙක් වෙන්න තිබුණා. ගංජාකාරයෙක් වෙන්න තිබුණා. හරිද? මංකොල්ලකාරයෙක් වෙන්න තිබුණා. හැබැයි මගේ අම්මට මින් සිද්ධ වෙන අම්මා මාව ඇතෑරියේ නැහැ. පුතේ අපේ ජීවිතවල කියන්නේ අපේ ජීවිත හමුවේ පුතේ මොන ප්‍රශ්නාවක් අපේ ජීවිත හමුවේ මොන ප්‍රශ්නාවක් අපිව අතාරින්නේ නැතුව අපිව දරා ගන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ තමයි පුතේ අපේ අම්මලා. ඒ මිනිස්සු අපිට මොන ප්‍රශ්නාවක් අපිත් එක්ක ඉන්නවා අපිව අතාරින්නේ නැතුව. අර යාළුවෝ කියලා මටත් ඒ කාලේ යාළුවෝ ඉදිය ගොඩක්. හැබැයි එක යාළුවෙක් මට කතා කරලා ඇහුවේ නෑ මචං ඉස්කෝලයක් හම්බුණාද කියලා. මගේ අම්මත් එක්ක මම පාරක් ගාන ගිහිල්ලා පුතේ ඉස්කෝලයක් ගාන ගිහිල්ලා ඉස්කෝලයක් ඉල්ලුවා. ඉතින් සමහර තැන් වලින් බැලලා පැන්නුවා. හැබැයි කොහොම හරි ඉස්කෝලයක් හම්බෙලා පුතේ වැඩේ ගොඩ දාගත්තා. අද මම ගුරුවරයෙක්. පුතේ මම ගුරුවරයෙක් විදියට අද එකම එක දෙයක් කරන්නේ නෑ. ඒ දේ තමයි පුතේ මං කිසිම දවසක මගේ පන්තික ළමයෙක් ගහගත්තා කියලා මං එහෙම පන්නල් දාන්නේ නැහැ පුතේ මගේ පන්තියේ. කිසිම දවසක පුතේ මිනිස්සෙක් වරදක් කරා කියලා ඒ මිනිස්සයාව එක පයින්ම ප්‍රතික්ෂේප කරන්න එපා. අභියෝග හමුවේ නොසැලී වැඩ කරන්න. ඉවසගෙන දරාගෙන වැඩ කරන්න. මම උඹලට කියන්නේ පුතේ ජීවිත දිනපන්. වැරදි නොකර ජීවත් වෙන්න උත්සාහ කරන්න.